ගොඩක් අය මගේ කටහඬ අහලා මට කිව්වා මේ අක්කේ ඔයාට සින්දු කියන්න පුළුවන් ඇති, රැප් කියන්න පුළුවන් ඇති, ඒවල ගොඩක් පුළුවන් වාගේ ගායන කුසලතාවයත් එක්ක. ඒ නිසා මේ එහෙම කරන්න කියලා. ඉතින් එයාලා හැමෝටම තමයි මම මේ කවර් එක මගේ විදියට හැමෝම කරන විදියට කරන්න ඕනේ නෑනේ. ඒ නිසා මම මේ මුලින්ම ගාය ගානියා බොඩි ලෝෂන් එක මේ අවුවට පිච්චිච්ච හැමට ඒක මාර හොඳයි. ඒක අපිට වැඩක් නෑ. දැන් අපි යන් අපේ වැඩේට 94 අගදී ඉපදුනේ මම කොළඹ එදා ඉඳන්ම තිබුණේ දෙපතුල ගෑවිලා පොළව හැංගිලා තිබ්බ හැමදේම හදවත අස්සේ කොනක කරපු කියපු දේ ගලපලා එලෙසම ලිව්වා මම පොතක මොකද්ද හැදෙන ගහ පෙන්නන්නේ මුලින් දැල්ලයි ඉන්නේ දුවලම